හායි කොහොමද ඔයාලට ඉතින් සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අද මගේ වීඩියෝ එකකින් ගේන්න හිතුවේ මම මගේ අවුරුද්දයි මාස දෙකේ බබත් එක්ක තනියම කොහොමද මගේ දවසේ වැඩ ටික කරගන්නේ සහ මම බබාට දුන්න කෑම වේල් ගැන සහ බබත් එක්ක කරපු ක්‍රියාකාරකම් තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්න කියලා හිතුවේ. ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා මම ඉස්සෙල්ලාම කරේ අපි තුන්දෙනාට කන්න උදේ කෑම හදපු එක. මගේ බබා කොච්චර පරක් වෙලා නිදාගත්තත් හැමදාම උදේ පාමාට හැරෙනවා. ඉතින් එයාවත් තනියෙන් තියාගෙන තමයි මම මේ උදේ කෑම ලෑස්ති කරවුවේ. උදේම බත් එක්ක රයිස් කුකර් එකට ගහලා වෙනදා වගේම මම ඉතුරු කෑම ಜಾති හදන්න ලෑස්ති වුණා. උදේ තනියෙන් මම මේ වැඩ කරගන්නේ මගේ හස්බන්ඩ් නයිට් කරනවා. ඉතින් එයා නයිට් ඉවර කරලා එද්දි උදේ 8 විතර වෙනවා. ඒ හින්දා තමයි මම තනියෙන් මේ වැඩ කටයුතු කරගන්නේ. ඉතින් මම අද හිතුවා මඤ්ඤොක් කාලා මාළුවක් හදමු කියලා උදේට. ඉතින් මම මේ විදිහට මඤ්ඤොක් කාලා ටික හොඳට කපලා සෝදලා අරගත්තා. මේකට මම කහ ලුණු ටිකක් දාලා වතුර දාලා හොඳට තඹ ගන්නවා. අපේ අම්මි නම් මේක හරි රසට හදනවා. මම මේ මං හිතන්නේ දෙවෙනි වතාව හෝ තුන්වෙනි වතාව මේ හදන. ඉතින් මේකට කිරි චුට්ටක් දාලා තෙල් ටිකකුත් දාලා ගත්තා මාරම රසයි. මම ආසම කෑමක් තමයි මේ මඤ්ඤොක් කාලා කියන්නේ. ඉතින් මේක ගොඩක් පිළිකා තියෙන අයටත් එහෙම හොඳයි කියලා කියනවා. ඉතින් ඕගොල්ලොමුත් සතියකට සැරයක්වත් මඤ්ඤොක්ක අල, මඤ්ඤොක්ක කොළ වගේ දේවල් කන්න ඒක අපේ ශරීරයට ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට මම මේ ටික ලිපේ තියලා තැම්බෙන්න තිබ්බා. ඕගොල්ලන්ට කියන්න ඕනි ඇත්තටම බබෙක් එක්ක තනියම වැඩ කරගන්න හරිම අමාරුයි. ඉතින් එයාවත් බලාගෙන කරන වැඩ වල ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඒවත් එක්ක ඉදිරියට යනකොට තමයි ජීවිතේ ලස්සන. ඉතින් මම මේ විදිහට බබාට වෙනම තෝරා මාළු ටිකක් සහ අපිට වෙනම මාළු ටිකක් ගත්තා. ඒකේ අයිස් යන මම පොඩ්ඩක් වතුර දාලා තියලා තියෙනවා. මට අමතක වුණා මේක කලින් දවසේ ෆ්‍රිජ් එකේ පහළ කොටසින් තියන්නේ. ඒ හින්දා තමයි මම මේ වතුර දාලා තියෙන්නේ. ඉතින් උයන්න අනිත් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් මේ විදිහට කපලා ප්ලේට් එකකට දාගත්තා. එකපාරේ එහෙම කපලා ගන්න එක ලේසි. මොකද බබත් එක්ක වැඩ කරද්දි විටින් විට කපා ඉන්න අමාරුයි. ඉතින් මම මේ විදිහට පොල් කිරි ටිකත් බ්ලෙන්ඩර් කරලා ගත්තා. මඤ්ඤොක් කල වලට දාන්න ඕනි හින්දා සමහරු කියනවා පොල් නම් බ්ලෙන්ඩර් කරන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට අනේ මන් දන්නේ මට නම් හරි ලේසි. බබත් එක්ක වැඩ කරනකොට ඉතින් මේ දේවල් ලේසියට අපි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ මම බබාට හදන කෑම එක. බබාට වෙනම භාජනයක් මම අරන් තියෙන්නේ. ඒකට මම වට්ටක්ක පොඩියට හොදලා කපලා අරගෙන එකතු කරගන්නවා. මෙතනදී ඕගලන්ට වට්ටක්ක වෙනුවට කැරට්, බතල වගේ ඕනෙම එළවලු කහ පාට එළවලුවක් ගන්න පුළුවන්. ඊළඟට මම මැල්ලුම් වෙනුවට මෙතන ලීක්ස් පොඩි කෑල්ලක් අරගෙන තියෙන. ඕගලන්ට ඒ වෙනුවට වෙනත් ඕනෑම වර්ගයක් ගන්න පුළුවන්. ඉතින් බබාට කෑම එක හදන අතරතුරේදී මම මඤ්ඤොක් කාලයකටත් කිරි ටිකක් දාලා අනිත් අඩුම කුඩුම ටිකක් දාලා දැන් මේ හදාගන්නයි යන්නේ. සමහර වෙන විදිහටත් මේක හදනවා ඇති. ඒ කියන්නේ පොල් කිරියම දාන්න නැතුව මම බබාටත් එක්ක කන්න දෙන්න පුළුවන් හින්දා තමයි මේ විදිහට පොල් කිරියම දාලා හදලා ගත්තේ. මම මේකෙදි කරපිංචා, රම්පේ, ලුණු අනිත් තුන පහ වර්ග ටික සහ උළුහාල් එකතු කරලා මේ විදිහට තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ මේකට මම තෙල් ටිකක් දාගන්නවා. සුදු ලුණු අබ දාලා මම මේ මඤ්ඤොක් කාලේක තෙල් ටිකකුත් දාගන්නවා. එතකොට ගොඩාක් රසයි. කිරි වලින් විතරක් කන්න කැමති කට්ටිය තෙල් නොදා කන්නත් පුළුවන්. නමුත් තෙල් චුට්ටක් දැම්මම ඒකේ අමුතුම රසක් තියෙනවා. ඉතින් ඕගොල්ලොමුත් මේ විදිහට හදලා බලන්න. මේ රෙසිපි එක දන්නේ නැත්නම් මේ විදිහට හදලා බලන්න. ගොඩාක් රසයි මේ විදිහට හදපුවම. ඕගොල්ලොමුත් හදලා බලන්න. මේ විදිහට තෙල් ටික දාගන්න. ඕගොල්ලන්ට මම කියන්න ඕනි
තනියම වැඩ කරනකොට අපිට ඇත්තටම හැම දවසක්ම පර්ෆෙක්ට් දවසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම දවසක්ම අපිට අංග සම්පූර්ණ විදිහට ගත කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පොඩි පොඩි පාඩුකම් වෙනවා. ඒව ගැන වැඩි හිතන්න එපා. අපි කොහොම හරි මේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනි. ඉතින් මම මේ බබාගේ කෑම එකට ඊළඟට තෝරාමාළු පෙති ටිකක් හොඳට හොදලා පොඩියට කපලා අරගත්තා. ඒකට කරපිංචා, රම්පේ, තක්කාලි, ලූණු, සුදු ලූණු දාලා මම දැන් මේ හදන්නේ මේක වතුරෙන් තම්බ ගන්න. මේක ඇත්තටම one pot ව්‍යංජනයක් කියලා කියන්නත් පුළුවන්. මොකද මේකට අපි හැම එළවලුවක්ම සහ මස් මාංශ එකතු කරලා කිරට හදන නිසා අපිට මේක බත් එක්ක කවන්න පුළුවන්. මාස 6ට වැඩි කෑම හඳුන්වලා දීපු බබාලට මේ දේ දෙන්න පුළුවන්. මේ විදිහට කටු නැති මාළු අරගන්න. නැත්නම් චූටි බබාලගේ උගුරේ හිර වෙන්න පුළුවන්. නැත්නම් කටු තියෙන මාළු තියෙනවා නම් හොඳට කටු ටික ඉවත් කරලා ගන්න. මේ විදිහට අරගත්ත ව්‍යංජනේ ඔයගලන්ට පුළුවන් මත් ගාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැබලි කන බබෙක්ට බත් එක්ක මේක දෙන්නත් පුළුවන්. ඊළඟට මම හදන්නේ මේ මාළු ටිකක් හදන්න. මාළු මිරිසට හදන්න. ඉස්සෙල්ලා මම මේ වගේ මැටි අට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා මම මේකට සුදු ලූණු රම්පේ කරපිංචා ඒ ටික දාලා මිරිස් 3-5 ටික දාලා පොඩ්ඩක් කළු කරලා තමයි මම මේක හදන්නේ. මේ විදිහට නම් හැමෝම හදනවා ඇති. මාළු හදන තවත් රෙසිපි ඕනි තරම් තියෙනවා. මම මේ ක්‍රමයට තමයි හදන්නේ මිරිසට. ඕගොල්ලොමුත් මෙහෙම හදලා බලන්න. මේ විදිහට අවශ්‍ය ඔක්කොම බඩු ටික දාලා මේකට මිරිස් කුඩු 3-5 කුඩු බැදපු 3-5 දාලා හොඳට කබලේ බැද ගන්න. මම මෙතනදී රම්පේ කරපිංචා සහ කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරා. මේක අපි අඹුලට හදන හින්දා ගොරක හරි තක්කාරි හරි එකතු කරගන්න ඕගොල්ලන්. මම නම් ගොඩක් වෙලාවට උයන්න ගන්නේ බබා නිින්දේ ඉන්න අතරේදී. නමුත් උදේට නම් උයන්න වෙන්නේ බබා කලින් ඇහැරෙන හින්දා බබාත් එක්කම තමයි. ඉතින් විටින් විට සමහරක් වෙලාවට හොදි හිඳෙනවා, මාළුව කර වෙනවා. ඒ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් ගොඩාක් අතපසු වීම සිද්ධ වෙනවා බබාලත් එක්ක. මොකද ඒගොල්ලන් සමහරක් වෙලාවට අඬනවා, නලව ගන්න අමාරුයි. එතකොට සමහරක් වෙලාවට අපි උය උයා ඉන්න අතරමඟ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවල් වල මාර අසරණ භාවයටපත් වෙනවා. නමුත් ඉතින් හැමදේම තනියෙන් කරගන්න ඕනි හින්දා පුදුම ධෛර්යයක් සමහර වෙලාවට හිතට එනවා. ඉතින් කොහොම හරි දවසේ වැඩ කටයුතු ටිකත් කරගන්න ගමන් බබාගේ කෑම බීමත් හදලා එයාවත් ආදරෙන් බලාගන්න එක තමයි අම්මා කෙනෙක්ගේ රාජකාරිය කියලා මම හිතන්නේ. ඉතින් මේ මම බබාට දුන්න කෑම එක එයා කනවා. එයාට මම අතෙන් කන්නත් දෙනවා. ඒ අතරතුරදී මම අතෙමුත් කවනවා. එයා ගොඩක් වෙලාවට කැමති තනියෙන් කන්න. නමුත් අවශ්‍ය ප්‍රමාණයට කැවෙන්නේ නැති නිසා මම අතරමඟදී හිමීට ඔය ටික අනලා එයාට කවනවා. මගේ මැනික හරි ආසයි අතෙන් කන්න. ඉතින් එයාට කොච්චර කිව්වත් එයා අතෙන් කනවා බලන් ඉන්නත් ආසයි. මේ වමත පාවිච්චි කරන්නේ තාම පොඩි හින්දා. ඉතින් ඒක නම් ගණන් ගන්න එපා කියලා මම ඉල්ලනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.